අයිබෝන් ඔයාලගේ වින්ඩෝස් කම්පියුට එක පාවිච්චි කරද්දි ගොඩක් ස්ලෝ වෙනවද? එහෙනම් අද ස්මාර්ට් ජීනියස් වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා කිසිම අලුත් සොෆ්ට්වෙයාර් එකක් දාන්න නැතුව වින්ඩෝස් වල තියෙන සෙටින්ග්ස් කිහිපයක් වෙනස් කරලා ඔයාගේ PC එක සුපිරි වේගයකට පත් කරගන්න ආකාරය. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ස්ටෙප් 1 හරි මේකෙන් ඔයාගේ PC එක ඔන් වෙද්දි එන apps නවත්තලා කාලේ ඉතිරි කරගන්න පුළුවන්. ඔයා මුලින්ම වින්ඩෝස් අයිකන් එකට රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ ටාස්ක් මැනේජර් කියන එකට යන්න. මෙතන තියෙන මේ more details කියන එක උඩ ක්ලික් කරන්න. ඔයා දැන් මෙතන තියෙන ස්ටාර්ට්අප් මෙනු එකට යන්න ඕනේ. ඔයාලට පේනවා දැන් මෙතන තියෙන apps enable වෙලා තියෙන්නේ. දැන් අපි මේ ටික disable කරගන්න ඕනේ. මුලින්ම මේ app එක උඩ ක්ලික් කරලා මෙතන මේ තියෙන disable කියලා ආන් ඒක උඩ ක්ලික් කරන්න. හරි. මේ app තුනත් අපි දැන් disable කරගන්න ඕනේ. ඔයාලට පේනවා මේක නම් දැන් disable වෙලා අපි මේකත් disable කරගමු. මේකෙන් වෙන්නේ ඔයාගේ PC එක ඔන් වෙද්දි වැය වෙන කාලය අඩු වෙන එක. හරි දැන් පළවෙනි ස්ටෙප් එක ඉවරයි. දැන් අපි බලමු දෙවෙනි ස්ටෙප් එකෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ස්ටෙප් 2 හරි මේ අපි කරන්න යන්නේ ඔයාගේ PC එකේ තියෙන අනවශ්‍ය temporary files delete කරන එක. ඔයා මුලින්ම Windows icon එක උඩ right click කරන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන run කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ගහලා තියෙන එක මේ විදිහටම ඔයා ගහන්න ඕනේ මෙතන. ඊට පස්සේ මෙතන okay කියන එක දෙන්න. තියෙන්නේ ඔයාගේ PC එකේ තියෙන අනවශ්‍ය temporary files මේ ඔක්කොම ඔයා delete කරන්න ඕනේ දැන්. ඕව කිසි එකක් වැඩක් නැහැ. හරි මම දැන් select කරගෙන ඉවරයි ඔක්කොම ටික. දැන් අපි මේ ඔක්කොම ටික delete කරගමු. හරි දැන් delete වෙන ගමන් තියෙන්නේ. හරි ඔයාගේ මෙහෙම එකක් ආවොත් continue දෙන්න. මේ වගේ එකක් આવොත් ඔයා skip දෙන්න ඕනේ. මොකද ඕකේ ඒ delete කරන්න බැරි files තමයි එහෙම එන්නේ. හරි ඒ step එකත් ඉවරයි දැන්. දැන් අපි බලමු තුන්වෙනි step එක මොකක්ද කියලා. step 3 හරි මේකෙන් වෙන්නේ ඔයාගේ PC එකේ තියෙන visual එක සකස් කරන එක. ඔයා යන්න ඕනේ Windows icon එකට right click කරන්න. ඔයා පේනවා මෙතන උඩ තියෙනවා system කියලා. ආන් ඒකට යන්න. මෙතන තියෙනවා advanced system setting කියලා. ඒකට යන්න ඕනේ. මෙතන උඩම තියෙන එකේ setting කියන එකට යන්න ඕනේ. ඔයා මේක දාන්න ඕනේ adjust for best performance කියන එකට. ඔය මේකෙන් ඔයාගේ PC එකේ graphic අඩු වෙනම් අනවශ්‍ය animation ඉවත් වෙලා Windows එක වේගවත් වෙනවා. ඒක apply කරලා okay කරන්න. හරි okay කරන්න. මේකෙන් බොහෝ දුරට Windows එක ස්පීඩ් වෙනවා. හරි step තුනක් ඉතින් මේ සරල පියවර ටික ඔයාලත් කරලා බලන්න. ඔයාලගේ PC එකේ වේගය වැඩි වුණාද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ආශ්චර්ය රහස් දැනගන්න Smart Genius my YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.